අයිබෝවන් සුබ දවසක් හෙල්ත් ඇන්ඩ් ෆන් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ට කතා කරන්න යන්නේ ගැහැණු ළමයිගේ උකුල පළල් වෙනකොට ඇයි පිරිමි දරුවෙක්ගේ උරහිස පළල් වෙන්නේ කියලා. ඔට්ටු ඔයගොල්ලන්ට කියන්න බෑ. මම මෙහෙම දෙයක් කිව්වොත් ඔයාලට දෙනවා පුංචි ළමයි දෙන්නේ ගැහැණු සහ පිරිමි ළමයි දෙන්නේ එකම විදිහේ ඇඳුම් අඳලා මේ දෙන්නගෙන් කවුද ගැහැණු ළමයා කවුද පිරිමි ළමයා කියලා කියන්නේ කියලා. ඔයාලට කියන්න පුළුවන් වේද? මං හිතනවා ගොඩක් දෙනෙකුට ඒක කියන්න බෑ. ඒක කියන්න නම් අපිට ඒ ළමයාගේ ඇඳුම අයින් කරන්න ඕන. හැබැයි අවුරුදු 14ක් 15ක් විතර වෙන දෙන්නේ ගැහැණු දරුවෙක් සහ පිරිමි දරුවෙක් එකම විදිහේ ඇඳුම් අඳලා දුන්නත් ඔයාලට ලේසියෙන්ම කියන්න පුළුවන් මේ ඉන්නේ ගැහැණු දරුවෙක් මේ ඉන්නේ පිරිමි දරුවෙක් කියලා. කොහොමද එහෙම කියන්න පුළුවන් උනේ? පුංචි කාලේ කියන්න බැරි වෙන්නත් ලොකු වෙනකොට කියන්න පුළුවන් වෙන්නත් හේතුව මොකක් කියලාද හිතන්නේ? හේතුව තමයි අපි හැමෝම වැඩෙනවා. එහෙනම් බලමු අපි කොහොමද වැඩෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි අවුරුදු 9ක් 10ක් විතර වෙනකන් අපේ වර්ධන වේගය ටිකක් අඩුවෙන් වගේ වෙන්නේ. අඩුවෙන් කියන්නේ අපි උස වැඩි වෙනවා බර වැඩි වෙනවා. හැබැයි අපේ අනිත් ශරීර ලක්ෂණ ලොකුවට පෙන්눔 කරන්නේ නැහැ. හැබැයි අපි අවුරුදු 9ක් 10ක් වුණාට පස්සේ ඒ කියන්නේ අපි යොවුන් වියට නව යොවුන් වියට පා තැබුවාට පස්සේ අපේ හෝමෝන පද්ධතියේ ක්‍රියාකාරීත්වය මත අපේ ශරීරයේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්눔 කරන්න ගන්නවා. එතකොට මේ වර්ධනය අපිට ආකාර තුනකින් පෙන්눔 කරනවා. එකක් තමයි අපේ කායිකව සිදුවන එහෙම නැත්නම් ශාරීරිකව සිදුවන වර්ධනය. ඊළඟට අපේ මානසිකව සිදුවන වර්ධනය සහ සමාජීය වශයෙන් සිදුවන වර්ධනය කියලා කොටස් තුනකට අපිට වෙන් කරන්න පුළුවන්. එතකොට මේ අවුරුදු 10න් පස්සේ අපිට මේ වර්ධනය කායික වර්ධනය සිද්ධ වෙන්නේ අපේ ශරීරයේ තියෙන හෝමෝන පද්ධතිය ක්‍රියාත්මක වීම නිසා අපේ ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වීම තමයි අපේ ශාරීරික වර්ධනය විදිහට පෙන්눔 කරන්නේ. මොනවාද මේ පෙන්눔 කරන ලක්ෂණ කියලා කිව්වොත් ගැහැණු දරුවෙක් නම් උස වැඩි වෙනවා, බර වැඩි වෙනවා, පියයුරු වර්ධනය වෙන්න පටන් ගන්නවා, හම පැහැපත් වෙනවා, උකුල පළල් වෙනවා, කටහඬ මිහිරි වෙනවා, හිස කෙස් වර්ධනය වෙනවා, කිහිලි සහ ලිංගාශ්‍රිත ප්‍රදේශවල රෝම වර්ධනය වෙනවා, යෝනි ස්‍රාව ඇති වෙනවා, මූණේ කුරුල ඇයෙනවා සහ ආර්තව චක්‍රය එහෙම නැත්නම් ඔසප් වීම ආරම්භ වෙනවා. එතකොට මේ විදිහට ගෑනු දරුවෙක්ගේ ශරීරයේ වර්ධනය වෙනකොට පිරිමි දරුවෙක්ගේ කොහොමද වර්ධනය සිද්ධ වෙන්නේ? ඒගොල්ලොත් උස වැඩි වෙනවා, බර වැඩි වෙනවා, ශිෂ්ණය, වෘෂණ කෝෂ සහ පුරස්ථිති ග්‍රන්ථි විශාල වෙන්න පටන් ගන්නවා, උරහිස පළල් වෙනවා, කලවා අත්ගොබ මහත් වෙනවා, ඊළඟට පපුව කිහිලි ලිංගාශ්‍රිත ප්‍රදේශයේ රෝම වර්ධනය වෙනවා, එයාලගෙත් මූණේ කුරුල ඇයෙනවා, ඊළඟට ශුක්‍ර මෝචනය ආරම්භ වෙනවා, උඩු රැවුල එනවා, කටහඬ ගොරෝසු වෙනවා, ඊළඟට ස්වරාලය ප්‍රදේශ විශාල වෙනවා. අපි කියනවා උගුරු ඇටේ ඉස්සරහට ඇවිල්ලා කියලා පිරු ළමයි අල්ලලා බලනවා නේද? එතකොට මේ කියපු ලක්ෂණ උස වැඩි වෙන එක බර වැඩි වෙන එක දෙගොල්ලන්ගේ මේ විදිහට වෙනවා. එතකොට එක්කෙනෙක්ගේ එක විදිහකට වෙනකොට අනිත් එක්කෙනාගේ තව විදිහකට වෙන්න හේතු විදිහට ගත්තොත් ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගැහැණු ළමෙක්ගේ උකුල පළල් වෙනකොට ඇයි පිරිමි ළමෙක්ගේ උරහිස පළල් වෙන්නේ? අපි හැමෝම දන්නවා අපි දඩයම් යුගය පහු කරගෙන ආපු කොටසක් නේද? එතකොට දඩයම් යුගයේදී අපිට කන්න බොන්න හම්බුනේ කොහොමද? අපේ පුරුෂයන්, ඒ කියන්නේ තාත්තලා දඩයම් කරලා තමයි ගෙදර එයාගේ පවුලේ අයට කන්න බොන්න දුන්නේ. ඒතර දඩයම් කරනකොට එයාට තියෙන්න ඕනේ හොඳ ශක්තියක්. හොඳ ශක්තිමත් දෑතක්, පුළුල් උරහිසක්, ශක්තිමත් කලවා තියෙන්න ඕන. එහෙම වුණාම තමයි පුරුෂයන්ට පුළුවන් උනේ දුවන මුවා පස්සේ එලවලා ගිහිල්ලා දඩයම් කරන්න. ඒ කියන්නේ එයා පිරිමි ළමයින්ගේ ශක්තිය පෙන්වන්න ලක්ෂණයක් විදිහට තමයි එයාලගේ උරහිස පළල් වෙන්නේ. කලවා මස් පිඬු වර්ධනය සිද්ධ වෙන්නේ. එතකොට ගැහැණු අය මොකද්ද කරේ? අර පිරිමි කට්ටිය දඩයමේ ගිහිල්ලා එනකම් එයාට තිබුණා ගල් ගුහාවට වෙලා දරුව බලා ගන්න අනිත් දේවල් මේ අවශ්‍ය දේවල් හොයන්න කරන්න එයාට තිබුණා. එතකොට ඒ කරනකොට එයාට තියෙන කාර්යය දරුව හදන්න සහ දරුව බලා ගන්න නේද? මේ කාන්තාවනේ දරුව පිළිසිඳ ගැනීම සිද්ධ වෙන්නේ. ඒ නිසා එයාගේ දරුව පිළිසිඳ ගැනීමට සහ දරු ප්‍රසූතිය වෙනුවෙන් තමයි ගැහැණු දරුවෙක්ගේ උකුල පළල් වෙන්නේ. එතකොට ඔයාලට තේරෙනවා
තියෙනවා නව යෞන් වියේදී ඒ කියන්නේ අවුරුදු 10 සිට 19 දක්වා මේ කියන ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වෙලා ඕගොල්ලන්ගේ වර්ධනය සිද්ධ වෙනවා. කායික වර්ධනය සිද්ධ වෙනවා. ඒතර මේ කාලේ අනවශ්‍ය ගැප් ගැනීමක් සිද්ධ වුණොත් දරුවෙකුට දරුවෙක් හම්බ වෙන්න එනවා. ඒ කියන්නේ එයාගේ තාමත් වර්ධනය වෙන ශරීරයක් තියෙන්නේ. ඒ නිසා තමයි ඕගොල්ලන්ට ඔයාලගේ මේ ශරීරයේ වර්ධනය ගැන කතා කරන්නේ. ඊළඟට ඔයාලගේ මානසික වර්ධනය මේ කාලේ වෙන්නේ කොහොමද? ඔයාලා කවුරු හරි මොන හරි දෙයක් කිව්වොත් ඒක තර්කානුකූලව හිතන්න පුරුදු වෙනවා. ඊළඟට ඒ දේ විද්‍යාත්මකව හොයලා බලන්න පුරුදු වෙනවා. අලුත් අතදා බැලීම් කරන්න පෙළඹෙනවා. ඊළඟට නව නිර්මාණ කරන්න පෙළඹෙනවා. ඊටත් අමතරව ඕගොල්ලෝ ඔය කාලෙට වැඩිපුරම කොහෙද ඉන්නේ? කණ්ණාඩි ඉස්සරහ. ඇයි මේ කණ්ණාඩි ඉස්සරහා ඉන්නේ? ඔයාලා සිරුරේ හැඩය ගැන, රූපය ගැන, ඇඳුම් පැළඳුම් ගැන මේ හැම එකක්ම ගැන ලොකුවට සැලකිලිමත් වෙනවා. එතකොට වෙන දෙයක් නෙමෙයි අඩුම ඕගොල්ලෝ කොණ්ඩේ පීරන විදිහ පවා වෙනස් කර කර බලනවා. එක එක අතට මැදින් බෙදනවා, පැත්තට පීරනවා. එහෙම වෙනස් කර කර බලනවා ඔයාගේ රූපෙට මොකද්ද වෙන්නේ කියලා. ඒ වගේම තමයි මේ කාලෙදී ඔබ නවයවුන් දරුවා එඩිතර ගති පෙන්වන්න කැමති වෙනවා. ඒ අවදානම් ඉලක්ක ගන්න පෙළඹෙනවා. ඒ නිසා මේ මානසික සංවර්ධනය බොහෝම සමබර කරගෙන මේ කාලය ඕගොල්ලෝ ගෙවා ගන්න ඕන. එතකොට ඊළඟට ඕගොල්ලන්ගේ සමාජීය වශයෙන් වෙන වර්ධනයේදී මොකද්ද වෙන්නේ? ඔයාලා විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණය වෙනවා. ඒගොල්ලෝ ආශ්‍රය කරන්න වැඩි කැමැත්තක් දක්වනවා. ඒ වගේම සම වයස් යහළු එහෙලියන් ආශ්‍රය කරන්න කැමතියි. ඒගොල්ලෝ සමග කණ්ඩායම් ක්‍රියා කරන්න ඕගොල්ලෝ කැමතියි. ඊළඟට අයුක්තියට අසාධාරණයට එරෙහිව සටන් කරන්න කැමතියි. පොදු කටයුතු වලදී මුල් තැන ගන්න ඕගොල්ලෝ කැමතියි. ඊළඟට වැඩිහිටියන් සමග සාකච්ඡා පවත්වන්න ඕගොල්ලන්ගේ කැමැත්ත තියෙනවා. ඊළඟට මොකද්ද මේ සියලු දේම කරලා ඕගොල්ලන්ගේ බලාපොරොත්තුව තියෙනවා මම අනිත් අය අතර කැපී පෙනෙන්න ඕනි කියන ආශාව තියෙනවා. ඒක ඇවිල්ලා අර හෝමෝන වෙනස් වීමත් එක්ක ඕගොල්ලන්ගේ අර කායික මානසික වෙනස් වීමත් එක්ක සිද්ධ වෙන සමාජීය වෙනස් වීම. ඊටත් පස්සේ ඕගොල්ලෝ කැමති වෙනවා නායකත්වය ගන්න. මම තමයි පොර කියලා පෙන්වන්න කැමති වෙන කාලයක් මේ නවයෝන්විය. ඉතින් එතකොට මේ නවයෝන්වියේ අපි මේ සිද්ධ වෙන්න විපර්යාසයට කොහොමද මුහුණ දෙන්නේ කියලා පොඩ්ඩක් කතා කරාම අපි කායික සූදානම විදිහට අපි දැනගන්න ඕන ප්‍රජනක සෞඛ්‍යය. අපේ තියෙන ශරීරයේ අවයව ප්‍රජනක පද්ධතිය ඒවා පිරිසිදුව තියාගන්නේ කොහොමද? ඒවට රෝග තත්ත්ව හැදෙන්නේ කොහොමද? ඒ දේවල් ගැන දැනගන්න ඕනේ. ඊළඟට ගැහැණු දරුවෙක් වුණාම දැනගන්න ඕනේ එයාගේ ආර්තව චක්‍රය. ආර්තව චක්‍රය කියන්නේ මොකක්ද? මේක කොච්චර කාලයකට සැරයක් හැදෙනවද? ඒකේ සිදුවන රුධිර පිටවීම කොයි වගේද? කොච්චර දින ගාණක් තියෙන්න පුළුවන්ද? ඒ වගේ ඒ සම්බන්ධ දේවල් පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට පිරිමි ළමෙක් සුක්‍රමෝචනය ගැන දැනගන්න ඕන. දැන් සාමාන්‍යයෙන් සමාජයේ පුරුදු වෙලා තියෙනවා පළවෙනි ඔසප් වීම. ඒ කියන්නේ අපි මල්වර වීම කියනවනේ. රටට ලෝකෙට අඬබෙර ගහලා ලොකු පාටියක් දාලා ඒගොල්ලෝ ගමටම කියනවා අපේ ගෙදර දරුවෝ පිළිසඳ ගන්න පුළුවන් ගැහැණු දරුවෙක් ඉන්නවා කියලා. ඒක තමයි මේ ද්විතීයික ලිංගික ලක්ෂණ වල එක ලක්ෂණයක් වෙච්ච ආර්තවය පටන් ගැනීම ඒගොල්ලෝ සමරපු විදිහ. ඉතින් පිරිමි ළමයි ලොකු ළමයි වෙන්නේ නැද්ද? පිරිමි ළමයිනොත් ලොකු ළමයි වෙනවා. ඒ පිරිමි ළමයි ලොකු ළමයි වෙනවා කියන එක තමයි සුක්‍රමෝචනය ආරම්භ වෙනවා කියලා කියන්නේ. වැඩේ තියෙන්නේ ගැහැණු දරුවන්ගේ වගේ අර බිග් ගර්ල් පාටිය වගේ බිග් බෝයි පාටියක් එහෙම ගන්නෙ නැහැ. ඒක විතරයි වෙනස. එහෙම නැත්නම් ඔබ දෙගොල්ලොන්ටම එක හා සමානව ඒ පද්ධති දෙක අනුව වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපේ ඇඟේ අපි හැදිලා තියෙන්නේ පද්ධති ගොඩකින්නේ. එතකොට ඒ තියෙන අපේ ඉතුරු පද්ධති සියල්ලම සමානයි ගැහැණු දරුවගේ සහ පිරිමි දරුවගේ. වෙනස් වෙන්නේ ඕගොල්ලන්ගේ ප්‍රජනක පද්ධතිය ලිංගික අවයව වලින් විතරයි. එතකොට එහෙම තමයි ඕගොල්ලන්ගේ කායික සූදානම ගැන කතා කරනකොට ඊට අමතරව ඔයාලා මේ වයසේදී හොඳ පෝෂ්‍යදායී ආහාර ගන්න ඕනේ. ඒ කියන්නේ අපි ආහාර තෝරන්න හොඳ නැහැ. මේක කන්නේ නැහැ, අරක කන්නේ නැහැ, එහෙම නැහැ. අපි දවසකට එළවලු වර්ග දෙකක්, පළතුරු වර්ග දෙකක් සහ පලා වර්ගයක් කන්න ඕනේ. මේක ආහාර දේදුණු වර්ණ වලින් අඩංගු වෙන විවිධත්වයක් තියෙන ආහාර වෙන්න ඕනේ. ඊළඟට අපි
මේ අර එකම තැනකට වෙලා ඉන්නේ නැතුව ඒ කියන්නේ සමහරලාට ෆෝන් එකට ඇබ්බැහි වෙලා ඒ විදිහට ඉන්නවනේ අපි ගේම් ගහනවා එහෙම නැතුව මොකක් හරි ඇඟ වෙහෙසලා කරන ක්‍රීඩාවකට යොමු වෙන්න ඕන ව්‍යායාම කරන්න ඕන. මේ කාලේදී දැන් අපි අර කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා අපේ ඇඟ හැඩේ ගැන සැලකිලිමත් වුණාට ඇති වැඩක් නැහැ. ඒක පවත්වා ගන්න නම් අපි නිරෝගී වෙන්න ඕනේ. එතකොට අපි හොඳ ව්‍යායාම කරන්න ඕනේ, ක්‍රීඩා කරන්න ඕනේ. එතකොට තමයි අපේ ක්‍රියාශීලී බව පවත්වා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි මේ කායික වර්ධනයේදී දැනගන්න ඕනේ අපිට මේ හෝමෝන පද්ධතිය නිසා අපිට එන්න පුළුවන් වැරදි සිතුවිලි එන්න පුළුවන්. එතකොට ඒවයින් අයින් වෙලා අපි වැරදි ලිංගික හැසිරීම් වලින් අයින් වෙලා අනවශ්‍ය ගැප් ගැනීමට ඉඩක් නොතබා අපේ කටයුතු ටික අපි සිද්ධ කරන්න ඕන. ඊළඟට අපි සමාජීය වශයෙන් මොනවද කරන්න මානසික සූදානමට අපිට මොනවද කරන්න පුළුවන්? අපිට පුළුවන් යහපත් අලුත් දේ අත්හදා බලන්න. ඊට පස්සේ තමාගේ තියෙන දක්ෂතා හඳුනාගෙන ඒක වැඩි දියුණු කරගන්න අපිට පුළුවන්. ඊළඟට නිර්මාණාත්මක ක්‍රියාවල අපි යෙදෙන්න ඕනේ. මොනවාද නිර්මාණාත්මක ක්‍රියා කියන්නේ? කෙනෙකුට චිත්‍ර අඳින්න පුළුවන් වෙන්න පුළුවන්. තව කෙනෙකුට කවි ලියන්න පුළුවන්, රචනා ලියන්න පුළුවන්, ගීත ගායනා කරන්න පුළුවන්. ඒ වගේ නිර්මාණාත්මක කටයුතු වලට අපේ ශක්තිය යොදව ගන්න ඕනේ. ඒ වගේම ක්‍රීඩා වලට යොමු වෙලා ඒකෙන් අපිට අර ජය පරාජය බාර ගන්න, පෞරුෂය වර්ධනය කරගන්න හැකියාව ලබා ගන්න පුළුවන්. ඒ වගේම අර අපිට තියෙන තර්කානුකූල ශක්තිය පාවිච්චි කරලා අපි නිතරම බලන රූපවාහිනී තිරයෙන් ඩිජිටල් තිරවලින් දකින වෙළඳ දැන්වීම් වලින් අපිට සුදුසු නුසුදුසු දේ තෝරා ගන්න හැකියාවක් තියෙන්න ඕන. ඊළඟට අපිට පුළුවන් වෙන්න ඕනේ දුම් වැටි, මත්ද්‍රව්‍ය, අසභ්‍ය පොත්, අසභ්‍ය චිත්‍රපටි, අසභ්‍ය වීඩියෝ ආදීන් ඈත් වෙලා අපේ හිත නිර්වුල්ව තියාගන්න පුළුවන්කම ලැබෙන්න ඕන. ඊළඟට මේ විදිහට කායිකව සහ මානසිකව අපි සූදානම් වුණාම අපිට නිකම්ම සමාජීය සූදානම කරගන්න පුළුවන් වෙනවා. ඒකෙදි අපිට පුළුවන් වෙනවා අපේ දුක සැප බෙදා හදා ගන්න අනිත් යාළුවොත් එක්ක. කියන්නේ යාළුවෙකුට ප්‍රශ්නයක් ආපුවාම අපිට කතා කරන්න පුළුවන්. ඊළඟට සමාජයේ වෙන වර්තමාන තත්ත්වය ගැන අපිට අදහස් විමසා බලන්න පුළුවන්. ඊළඟට ක්‍රීඩාවලදී, සෞන්දර්ය ක්‍රියාකාරකම්වලදී යහපත් විනෝදාංශ ආදී නිරත වෙලා අපිට අපේ සමාජයේ මට්ටම සතුටින් තියාගන්න පුළුවන්. ඊළඟට මේවට අපිට උදව්වක් වෙනවා බාලදක්ෂ කණ්ඩායම් වලට, ශිෂ්‍ය බට කණ්ඩායම් වලට අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊටත් අමතරව පාසලේ තියෙනවා විවිධ සමිති සමාගම්, ඒවට හවුල් වෙන්න පුළුවන්. මේ විදිහට අපි ඒ වගේ දේවල් වලට හවුල් වෙනකොට අපිට තනිව වගකීම් දැරීමේ හැකියාව වෙනවා, නායකත්වයේ දැරීමේ හැකියාව වෙනවා. එතකොට අපිට පුළුවන් අපේ මේ නවයවුන් විය ලස්සන කරගන්න. එහෙනම් අපි නවයවුන් විය කියලා කියන්නේ ඔබ ළමයෙකුත් නොවන, වැඩිහිටියෙකුත් නොවන අතරමැදි අවස්ථාවක්. එතකොට මේ අවස්ථාව අපි සාර්ථකව ගත කරේ නැත්නම්, අපේ කායික මානසික සමාජීය සංවර්ධනය හරි විදියට සිද්ධ වුණේ නැත්නම් අපිට ගොඩක් ගැටලු වලට අනාගතයේදී මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මම ඕගොල්ලන්ට අදහස් කරන්න බලාපොරොත්තු වෙනවා උනේ අපි පුංචි කාලෙන් අපේ මේ යෝන් වියට යනකොට අපේ මොනවාද සිද්ධ වෙච්ච වෙනස්කම් කියන එක මම හිතනවා ඕගොල්ලන්ට ඒකෙන් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඒතර ඉදිරියේදී මම මේ නව යෝන් විය සම්බන්ධව වෙනත් ගැටලු සම්බන්ධව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් කරන්න පුළුවන්, ෂෙයා කරන්න පුළුවන්. එහෙනම් ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.